ඔබ දන්නවද අද අපි ජීවත් වන නිල් පැහැති සුන්දර පෘථුවිය ආරම්භයේදී ගිනියම් වූ නිරයක් බව කියලා. මීට වසර බිලියන 4.6කට පෙර අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ තිබුණේ සෝලර් නෙබියුලා හෙවත් දැවැන්ත දූවිලි සහ වායු වලාකුළක් විදිහටයි. මේ වලාකුළ මැද හයිඩ්‍රජන් වායුව එකතු වෙලා සූර්යයා නිර්මාණය වුණා. ඉන්පසුව ඉතිරි වුණු පාෂාණ කැබලි සහ දූවිලි අංශු ග්‍රැවිටි හෙවත් ගුරුත්වාකර්ෂණය නිසා එකිනෙක ගැටෙන්න පටන් ගත්තා. මේ ක්‍රියාවලිය හඳුන්වන්නේ ඇක්‍රීෂන් හෙවත් ග්‍රහලෝක නිර්මාණය වීමේ ක්‍රියාවලිය ලෙසයි. මේ පාෂාණ කැබලි එකතු වෙලා තමයි මුල්ම පෘථුවිය නිර්මාණය වුණේ. නමුත් ඒ කාලේ පෘථුවිය කියන්නේ ඝන පොළොවක් තියෙන තැනක් නෙවෙයි. එය සම්පූර්ණයෙන්ම දිය වී ගිය මැග්මා හෙවත් ලාවා වලින් පිරුණු ගිනි බෝලයක්. එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 2000ට වඩා වැඩි වුණා. වායුගෝලයේ ඔක්සිජන් තිබුණේ නැහැ. තිබුණේ කාබන් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් වගේ විෂ වායු පමණයි. විද්‍යාඥයින් මේ භයානක කාලය හඳුන්වන්නේ හේඩියන් ඉයෝන් හෙවත් පාතාල යුගය ලෙසයි. මේ කාලයේදී පෘථුවියට සිදු වුණු වැදගත්ම දේ තමයි අයන් කැටස්ට්‍රොෆි හෙවත් යකඩ වැසණය. පෘථුවිය දියර තත්වයේ තිබුණු නිසා බරින් වැඩි යකඩ සහ නිකල් වගේ මූලද්‍රව්‍ය පෘථුවියේ මැදට ගිලා බැස්සා. අන්න එහෙමයි පෘථුවියේ කෝ එක හෙවත් මධ්‍යය නිර්මාණය වුණේ. මේ යකඩ මධ්‍යය නිසා තමයි පෘථුවිය වටා චුම්බක ක්ෂේත්‍රයක් නිර්මාණය වෙලා සූර්යාගෙන් එන හානිකර කිරණ වලින් අදටත් අපිව ආරක්ෂා කරන්නේ. නමුත් පෘථුවියේ ඉරණම වෙනස් කළේ වෙනත් සිදුවීමක්. මීට වසර බිලියන 4.5කට විතර කලින් අඟහරු ග්‍රහලෝකයේ තරම් විශාල තියා හෙවත් තේයා නමින් හඳුන්වන වෙනත් ග්‍රහලෝකයක් අධික වේගයෙන් යවිත් පෘථුවියේ ගැටුණා. මෙය පෘථුවී ඉතිහාසයේ සිදු වූ දරුණුතම අනතුරයි. මේ ගැටීම නිසා පෘථුවියේ කොටසක් සහ තියා ග්‍රහලෝකයේ කොටස් අභ්‍යවකාශයට විසි වුණා. පසුව ගුරුත්වාකර්ෂණය නිසා ඒ කැබලි එකතු වෙලා තමයි අද අපි දකින චන්ද්‍රයා නිර්මාණය වුණේ. මේ ගැටීම නිසා පෘථුවියේ කරකින වේගයත් වෙනස් වුණා. මුල් කාලේ පෘථුවියේ දවසක් පැය 6ක් වගේ ඉතා කෙටි කාලයක් වුණත් හඳ නිර්මාණය වීමත් එක්ක එය ටිකෙන් ටික පැය 24 දක්වා වෙනස් වුණා. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ වසර මිලියන ගණනක් එක දිගට වැස්ස වැහිලා පෘථුවියේ සාගර නිර්මාණය වුණු විදිහ ගැනයි.